අපි තමයි වලං හොදන මිනිස්සු. ගාන්ට හරියන තියෙනවනේ බා. මගේ ගාන්න මට තන මේ වටේ ආදේශ් මුගේ බලපන් ෂවර් එක තියලා ගහලා. මට මතක නැහැ කිසිම දෙයක්. මට කතා කරන්න එපා. පාත්. ඕකනන්දාවතරගේ පාදිසර. වලං හොදන වැඩේ ගැන මම සෑහෙන ප්‍රවුඩ් වෙනවා මේ ජොබ් එක ගැන. මොකද මම මේ වගේ දෙයක් මෙවැනි දෙයක් මම ඊට කලින් එක්ස්පීරියන්ස් කරලා නැහැ. මෝඩින් ඉතින් දැන් කට්ටියම නැගිටලා අපි යන්න බැලුවේ කන්ද උඩට. මෙතනින් ටිකක් උඩට යන්න ඕන. මට කොහොමද ගහලා ඔයි මට කවුද කිව්වේ? මේ දැන් ගිහිල්ලා එයා බෑග් එක මුගේ වල්ල ලිරි කරනවා නේද මේ මූව යද්දි අතුවලි වත් දෙකන බලන්න. බලම ආර පිටිය අපිට හුවක දුර මේ ප්‍රොෂානයි අල්ලගන්න තැනක් නැති වුණොත් තියෙනවද දැන් නැහැ? ඔය අල්ලගන්න බැරි වුණොත් තැන? ඔය අල්ලගන්නේ හයිය. මට පුළුවන් මූවේ මේ ගන්න ඔව් මූ ඒ කියන්නේ පැත්තෙන්. මේ උඹට හැබැයි රහසක් ඕනද? ඔය උඹට එතන යන්න බෑ නවී කැතුල්ට වරේ. ඔබ කන්ද දක්වා චූයයි උඹට. මේ ආරේ. ඒ ඔබ බැරෙන්න යන්නේ. අයියේ කොහොම අත්තක් ගන්නවා ගන්නවද? නවික. මේ වාර කන්ද. Okay guys. Wow. Halo video kali. Lipa video. ප්‍රබෝධ ආසික්ක කොහොමද හොඳ නඩි කිව්වනේ හොඳ මොරට උඩ හරි ලවන් මේ කවුද දැන් පටන් ගන්න හරි යා මොරු බෑ මොරුපේ වැඩ ගත්තෝ බස්
ඉතින් අපි දැන් කන්දර ඇවිල්ලා අපි දැන් යන්න හදන්නේ පල්ලෙහාට ගිහලා බඩු ටික අස් කරගන්නත් ඕනේ. මෙතන තමයි අපි කැම්පින් කරන්න එන්න හිටියේ. මේ තියෙන්නේ. මෙතනෙත් අපිට කැම්ප් කරන්න බැරි වුණා. අපි එද්දිත් ටිකක් රැ වුණා. අනිත් එක වැස්ස. ඒ හින්දා අපි ගෙදරක් තිබ්බ හින්දා ගෙදර හිටියා. දැන් ඉතින් අපි කට්ටිය යන්න හදන්නේ පල්ලෙහාට. පල්ලෙහාට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. Terus kan, terang dia nih. Tahu kapan pula? Mari tahu. අපි තමයි වලං හොදන මිනිස්සු. ඉතින් මේ තමයි කොල්ලෝ ටික වැඩ කරන විදිය. පේනවනේ. යෝසුලුව වැඩ කරනවා. මම දොර අරිනවා. කලින් වැඩ කරා. කැපවීමෙන් හොදනවා වලං හොදනවා අජේෂ් පළවෙනි වතාවට. අජේෂ් පළවෙනි වතාවට වලං හොදනවා. කොහොමත් මෙච්චර කල් රෙදි තමයි හේතුව දැන් වලනුත් හොදනවා. ඒත් එක්කම ලහිරු ඉන්නවා. ලහිරු මේ වෙලාවේ නානවා. මේ තමයි ලහිරු. කොහෙ ගියත් නානවා. උඹගේ ගානට හරියන්න තියෙනව නේ බා. මගේ ගාන්න මටත් තර මේ වටේට වලං හොදනවා මට. ඔව් වලං හොදලා. මං ඒක ගත්තා. අනාගත වයිෆ් වෙනුවෙන් මේ දැම්ම ඉඳලා අනාගත වයිෆ් වෙනුවෙන් ඇත්තටම අජේෂ් ඔයාලට මේ ගැන ඔයාලට හිතන්න ඔයාලට මොකක්ද පොඩි හොඳයි මේ ඉන්නේ අජේෂ් සේල්ස් ටීම් එක රිප්‍රසන්ට් කරන්න යා අජේෂ් ඔයාලට මොකද හිතෙන්නේ මේ වලං හොදන වැඩේ ගැන මම සෑහෙන ප්‍රවුඩ් වෙනවා මේ ජොබ් එක ගැන මොකද මම මේ වගේ දෙයක් මෙවැනි දෙයක් මම මීට කලින් එක්ස්පීරියන්ස් කරලා නෑ අර දැක්කනේ ඒ වගේ මැද්දෙන් පොප්පුත් ඉන්නව ඇද්දෙන මේ හැබැයි සෑහෙන ප්‍රවුඩ් වෙනවා මේ වගේ දෙයක් මේ උඹ වලං හොදද්දි වතුර යනවා බා ඒ ඒකේවත් දීලා ඔයා කියන්නේ වලං හොදන්න මගේ මේ ජීවිත කාලේට වලං හොදලා ප්‍රවුඩ් වෙන එකක් දැක්කමයි හොඳට අන්න එහෙම කොහොම වතුර ලබන්න හොද මේ තමයි ආකම් අපිට හඳුන්වා දෙන්න බැරුණා ඊයේ රෑ ආවේ මේ තමයි ආකම් සුපිරි කොල්ලේ ඉතින් මේ සුන්දර පරිසරය කියන්නේ හරි හරි එහෙම නෙමෙයි මචං මම පරිසරය පෙන්නනවා හරිද බොයිසෝ මේ සුන්දර පරිසරය කියන්නේ ඊටාම කන්න බොන්න විනෝදෙන්න ඒ වගේම නානවා කියන්නේ වෙනම එක්ස්පීරියන්ස් එකක් නේද මචං මේ බැසේ ඔන්න එතකොට මේ වගේ නානවා කියන්නේ එයි මේ මාව පෙන්නන්න මේ නාන්නේ එතකොට මේ සුන්දර පරිසරයේ නානවන නාන්න ඕනි DL-කින්. එතකොට මේ ආපු අපේ යාළුවෙක් ඉන්නවා DL-ක් නැති හින්දා DL-ක් අපි හදලා දුන්නා. මේ ඉන්නේ අපේ යාළුවා. ඒ යාළුවට මෙතන DL-ක් හදලා දීලා යනවා. මොකද්ද බං කරන්නේ? කියලා එව්වේ DL-ේ නාන්න එපා කියලා. එයාට මෙයාට ඕනේ වුණා DL වලින්ම නාන්න. ඉතින් එයාට DL එක්ස්පීරියන්ස් එක ගන්න අපි එයාට උපරිම සහායයක් විතර බඩේ ගහලා handmade DL එක දුන්නා. ඉතින් ඔයාලා කොහොමද වගේ අදහස් වෙන්නේ මේ DL එක? ලයිට්වා මොකද කියන්නේ? ඔව් වතුර වදිනවද? ඒකට තේරෙනවද? ඒ කියන්නේ ලහිරු වා කියන්නේ මේ ඒ කියන්නේ ලහිරු මට වාගේ මේ වෙලාවේ ඕන ඇත්තටම පොඩ්ඩක් කැමරාව වතුර. පොඩ්ඩක් ඉතින් කතා කරන්න. එන්න. ඔව්. ඒ කියන්නේ ලහිරු මට මේ අපි යම් ෂවර් එක ගාවට ගිහලා මට පෙන්නන්න ඔයාගේ ෂවර් එක කොහොමද හදාගත්තේ කියලා. ඒ කියන්නේ කොහොමද වා මේක
වාට හිතුනේ කොහොමද මේක හරියන්නේ? ලයිව් වගේ බෑග් එක මොකද්ද? අලු පාට එක. සීට් එකයි මේක ඇත්තම මේ ඉන්න අපේ නඩේ කුරා. මෙයා තමයි අපේ හැමෝම බුදු අප්පච්චි. නැත්තම් ලොකු අප්පච්චි. අපි ළමෙක් වගේ බලාගෙන කන්න බොන්න දීලා නඩේ කෝඩේ ඔව් ඒක හන්දට එක්කන් ගිහිල්ලා ආයෙ ගෙදරට එක්කන් ඇවිල්ලා සමිදු ඉන්නේ අපේ ස්ටාර් මහත්තයා ස්ටාර් මැනේජර්. ඉතින් කියන්න මචං කොහොමද මේක හදාගත්තේ කියලා බලන්න. ඒක හදාගත්ත කියන ඇත්තටම ඒක තිබ්බා මෙහෙම උඩ ඉඳන් පහළට ඇවිල්ලා බටයක්. ඒක තිබ්බා තා පොඩි වෙම කෑල්ලක් කරකවන. මම ඒක පොඩක් කරකලා බලනවා. එතකොට වතුර ආවා. ඒ වතුර ආපු හින්දා මම ඒක ප්‍රයෝජනෙට ගත්ත DLL ලෙස මම DLL ගෙනානවා කියලා අත්දැකීමක් ගන්න මම ඒකෙන් ඇල්ලන්නේ නැහැ. ඒක ඇත්තම DLL. දියල්ලා. හොඳයිනේ. සිවා බෝතල් මේ. බෝතල් හැම තනියෙන් බීලා දිනවම නේ. ඒකද මේ බලන්නකෝ. බෝතල් හය වගේ තනිය. ටූත්පේස්ට් කරගත්තේ. ඒ නවික් මූණවත් හොදපන් බා. මට මතක නැහැ කිසිම දෙයක්. මට කතා කරන්න එපා. උන්නෙත් නෑ කන්නෙත් නෑ හරම් පුතා. අපි දැන් යන්න හදන්නේ. දැන් කට්ටියම යන ගමන් ඉන්නේ. අපි කාර් ටික මග දාලා ආවේ. අපි දැන් ඉතින් කාර් එකෙන් බහිනවා මොකද කාර් එක ගන්න බෑ. ඒ හින්දා අපි බහැලා පයින් යනවා. මේ පාර දැන් ඉන්න බෑ ඇත්තටම. ඇත්තටම කාර් එකේ එන්න පුළුවන් දුරක් නෑ. මූ ආවිය එක්කන් ආවේ. මූ සෑහෙන දුර ආවා. මොකද ජීප් දෙකෙන් විතරයි මෙතනට එන්න පුළුවන්කම තිබ්බේ. කාර් ඔක්කොම නවත්තලා ආවේ යට වදින හින්දා. මේ පැත්තට ඇත්තටම මාර ලස්සනයි. අපිට මේ සෑහෙන නිතුන අතර උඩ කැම්ප් එක ගහන්න. මේ ඒ වෙලේ කැම්ප් එක ගහන්න ගියේ නෑ හැබැයි. ඒ වෙලාවේ පොඩ්ඩක් වැස්සක් තිබ්බා. අනිත් එක ගෙදරත් තිබ්බ හින්දා ඉතින් මේ අපි ගෙදර ඉන්න තීරණය කරා. මාර ලස්සන පැත්ත මේ. ඊළඟ වාහන ටික යනවා. සාමාන්‍යයෙන් කියන්නේ අපේ කට්ටිය මීටර් 500ක් වගේ වෙන්න පයින් වෙලා තියෙනවා. එන ආතල් හැබැයි මේ. මං හිතන්නේ ඔයාලා කලින් දන්න කට්ටියකින් ජෝජි සහ ලහිරුව තමයි මේ ට්‍රිප් එකේ අඳුරන්නේ. මේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩ කරන කට්ටිය. කොල්ලෝ ටික ට්‍රිප් එක යන් කියලා කිව්වා. අපි ගියා. ඒක තමයි මං කියන්නේ මං එද්දි ගියාවේ උඹේ දක්ෂතාවය ගැන බා. මෙතන තමයි අපි ඉතින් කාර් ටික දාගත්තේ. මේ කාර් එක මෙහෙම එන එකක් ගන්න. ආයෙක දැන්. අජේෂ් අජේෂ් තමයි කාර් එක අරන් ආවේ. සලිත අයියේ. හයිවේ ගියත් වදිනවා. ඒ කියන්නේ නොදන්න දේවලුත් ආවා අජේෂ්.
මොකක්ද දිමිත්‍රි හිතෙන්නේ ගමන ගන්න? ගමන නම් සුපිරි කියලා වැඩක් නැහැ. ආදල්ලා ගත්තේ. ඇයි මම මේ කාර් එකේ නැගිට්ටේ? මොකද කිව්වේ? මම ඇයි මම මේ කාර් එකේ ඉන්නේ? කොහෙද මං හිටියේ? මට මතක නැද්ද? මම ඕෆ් වුණා මතකයි. මම කාර් එකේ ඉන්නේ. කොහෙද මේ ඉන්නේ? කනුත් වෙනවා. ඇයි මු හැලුවේ? දැන් නාලා යන්න කියලා බැලුවේ. මෙතන වාහන ටික දැම්මා. රයිඩර් ඉන්නවා. ඉතුරු වාහන ටිකක් තියෙනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කුකුලේගඟ කියන ප්‍රදේශයට. එහෙ තියෙන එතන ඉස්සරහා තමයි කුකුලේගම රිසි බෝඩ් එක කුකුලේගම ඩෑම් එක එහෙම තියෙන්නේ. මෙතනින් ඉස්සරහට අපි මේ පාරේ උඩට තියෙන්නේ අපි පහළට යනවා දැන් නාන්න. ගඟට යන පහලින් ඊට පස්සේ අදේශනවා දැන් පිටිපස්සෙන් අපේ සහෝදරයා. මම නාන්නේ. මම නෑවේ. වරෙන්. බෑ ආයෙ නාන්න. දැන් ෆ්‍රෙෂ් වෙලා ආදල්ලා ඉන්නේ. වරෙන්. අපි මම එනවා. හරි අපි දැන් පහළට යන ගමන් ඉන්නේ. මොකද්ද? හරුෂ විමන් හලු කියලා. සීනි සම්බෝල තියෙනවා. සීනි සම්බෝල සමග පහ. රසයි. මං යද්දි උදේ. හලෝ. නාහන්තියදී හදලා. උදේ ආහාරය ගන්න ආකාරය මේ කතා කරන සප්ලයි එක. මේ ගෙනි යව්වේ. කෝබා මරු කිරිගෝපි ටික මට පොඩ දෙන්නේ අඩුව බාට අඩුවෙන් බදින්න මට එක ෂොට් එක දෙන්නේ දීපන් මට ඔච්චරයි තියෙන්නේ පුදුම පෙරේසෙමු මේ බීල තියන් කප් නෑ මම ඒක ඉතින් කුසන්නේ දුවකට මේ ඔබ කැමරාවල් වල තියන්න බඩ ඇතුළට ගන්න දැන් අතුලට ගන්න මේ තමයි ඇඳුම් අල්ලලා තියෙන විදිය. ස්තුති කතාව. ස්තුති කතාව. වැරදි අතපසුයි මොනාරු නා නම් මේ සමාව ඉල්ලන්න උත් ඕනේ නැහැ. ගමන්යක් කරගනි. අපිට වැඩක් නැහැ. ඒ කියන්නේ වැරදි අතපසුයි මොනා නම් අපිට වැඩක් නැහැ. අවසන් දිවා භෝජනේ ලැබෙනවා මේ වෙනකොට මට පේනවා. සිසිල් පෙන් පානේ සදා තරගෙන අතර කරලා තියෙනවා.
කට්ටිය ෆොටෝස් වීඩියෝස් අරගෙන ඉවරයි. දැන් කට්ටිය ඇත්තටම පිටත් වෙලත් ඉවරයි. දැන් ඉන්නේ අවි සෙට් එක විතරයි. මමයි නවිකුයි ලහිරුයි. ආ විදිහටම. ඉතින් මේ අපි කට්ටිය ගියා ඇත්තටම මොකද හයිවේ වලින් කට්ටිය යන්න පුළුවන්. ඊට පස්සේ කල්පිට පැත්තට යන්න පුළුවන් හින්දා කට්ටිය පිටත් වුණා වාහන වල ඉක්මනට. එහෙනම් ඉතින් අපි තවත් ලොග් එකකින් හම්බ වෙමු. එතකන් හැමෝටම ජය වේවා. channel එක subscribe කරලා තියාගන්න. අන්න 2000 පස්සේ අපේ නම යෝගය හැටි. අන්න ඒක තමයි කියවන්නේ. පේනවනේ. ඒක තමයි මුට 2000 පස්සේ එකා කියන්නේ. පේනවනේ නේද? කුඹේක මං ඉස්සරහා ඔක්කොම බලන්න. පේනවනේ හදන්න බෑ මු. එහෙනම් ජය වේවා.